චානික මහත්තයව කෝල් එකක් ගන්න කියලා හම්බුනාට. ඔව් මම මේ අර හෙට එන අයගේ පොඩ්ඩක් ලිස්ට් එක බැලුවා. ඔයාගේ ඔව් හම්බුනේ. ඔයාගේ දාලා තියෙනවා චානක කියලා. ඒක ඔව් හම්බුනේ. මම මොනවද අරන් එන්න කීවේ? මොකවත්ම කිව්වේ නෑ හම්දුනේ. අර මට රට යන වීසා කාවනේ 11 වෙනිදා යන්න තියෙන්නේ. හම්දුනේ මට දැන් වයිෆුයි පොඩි එකයි විතරයි ගෙදර තනියෙන් ඉන්නේ. ඒ දෙන්නට මොකක් හරි මේ කියන්නේ ඔය අතුරු අන්තරා වෙන්න එපා කියලා මොකක් හරි දෙයක් හම්දුනේ. ඔව් එතකොට ඔය රට යන වැඩේට අපි මට මතක විදියට ඔයා දෙපාරක් තුන් පාරක් පූජාව තිබ්බ නේද මොකක් හරි? ඔව් මට රාජතරංගනී මේ දුන්න හම්දුරෝ. එතකොට සාමාන්‍ය මට මතක නැහැ ඔයාට මම මොනවද බාරහාර උනේ හරි කිව්වේ හරි මොකද්ද කියන එක. එතකොට එහෙම කිව්වේ නෑ හම්දුරනේ. කිව්වේ නෑ නේද? ඔව් මොකවත් එහෙම කිව්වේ නෑ විශේෂ දෙයක්. හරි. කෝකටත් මේ ඒකේ දැන් අපේ වැඩ කටයුත්ත සාර්ථක වෙච්ච නිසා ඔව් හම්දුරනේ. ඔයා එනකොට මේ පිච්චමල් වට්ටියකුයි පළතුරු 7කුයි පොල් තෙල් හඳුන් කූරු ඒ ටිකයි අරගෙන එන්න. මොකද මේ අපි කෝකටත් එහෙම පූජාවක් දීලම ඔකට යන් ඒක වඩාත් හොඳයිනේ. හොඳයි හඳුරුනේ. එතකොට ඔයා සාමාන්‍ය ගියාට පස්සේ ඔයාට හම්බෙන මුල් පඩියෙන් මට නෙමේ ඔයාගේ ගමේ පන්සලට හරි කොහොට්ට හරි එහෙම මේ මොකක් හරි එකකින් කොටසක් වෙන් කරලා ශාසනික දෙයක් කරන්න. එතකොට ඒක අපිටත් පිනක් වෙනවා. ඔයාගේ ගමනටත් ඔයාගේ වැඩවලටත් හොඳයිනේ. හොඳයි හම්දුනේ. හරි කමන්නේ අපි මම එනකොට කොහමත් 8 වෙනවා. ඔව්. එතකොට ඔයා ඇවිල්ලා ඉන්නකො පූජාව තියලා යන්න. හම්දුනේ හොඳයි හරි. හොඳයි හොඳයි බොහොම ස්තුතියි අපේ හම්දුනේ. හොඳයි.